අස්ගිරි විහාර පාර්ශවයේ ගෞරවනීය අනුනායක ස්වාමීන් වහන්සේ වන අපගේ කල්යාණ මිත්‍ර පින්වත් දාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා ස්වාමීනි අවසරයි. ඒ වගේම වැඩම අවදාළ අනෙකුත් සියලුම නායක ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ඔබ වහන්සේලාට මගේ වන්දනාව වේවා. වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ඔබ වහන්සේලාටත් මාගේ වැඳුම වේවා. සම්භාවනීය අමුත්තන් අපගේ දිසාපතිතුමා ඇතුළු සියලු සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. ආදරණීය හිතවතුනි, මට දේශනාවට ආරාධනා කළාට මම පින් දෙනවා. මොකද කාලයක් තිස්සේ මහා සංඝරත්නයේ ඉදිරියේ අපිට කතාවක් කරන්න ලැබුණේ නැහැ. අවසාන කතාව විදිහට මට මතකයි මම වත්තේකම පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ කතාවක් කළා. ඒ කාලේ සහ මේ කාලේ ටිකක් වෙනස්. ඒ නිසා පොඩ්ඩක් අලුත් කාරණා ටිකක් කියන්න තියෙනවා, ජනගත කරන්න තියෙනවා. ඒකට මේ ලැබුණ අවස්ථාව මම බොහොම අගය කරනවා. බොහොම ස්තුතියි, බොහොම පිං. තවත් කරුණක් තියෙනවා. මේ දැන් තමයි මම උන්වහන්සේගේ රුව දුටුවේ. උන්වහන්සේ මේ තැනට සම්ප්‍රාප්ත වෙන වෙලේ මම මලියදේවේ ශිෂ්‍යෙක් විදිහට ඉන්න කාලේ මට නෙතට හුරු නෙතට ප්‍රිය දසුණක් තිබුණා. ඒ අතිවර සලකුණ මේ මොහොතේ වැඩම කළා. ඔබ වහන්සේටත් මගේ වැඳුම වේවා. කාලෙකින් දැක්කේ. දැන් මම නිතර විශ්වාස කරන කරුණක් තමයි, මගේ කතාව මම බොහොම සැහැල්ලුවෙන් කරගෙන යනවා. මම සාමාන්‍යයෙන් කතා ගෙදරින් පිළියෙල කරගෙන එන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ හිතට එන අදහස් මම කියනවා. ඔබ වහන්සේලා ඒක අහගෙන ඉඳී ඔබ වහන්සේලාට යමක් ගන්න තිබුණොත් ගන්න. ගිහියෙක් භික්ෂුන් වහන්සේලාට කරන අනුශාසනාවක් නොවේයි මේක. ගිහියෙක් රටට දෙන පණිවිඩයක් කියලා ඔබ වහන්සේලා හිතන්නේ. ඒ තුල යමක් තිබුණොත් ගන්න. මම තරී විශ්වාස කරනවා ඉතිහාසයේ නැවත නැවත ලියවෙන බව. යලි යලිත් ඉතිහාසයේ සිදුවේ කියන මතය මම මගේ හිතේ තියාගෙන විශේෂ හේතුකුත් තියෙනවා. දැන් අපි ඉතිහාසයේ දිහා බලනකොට අපේ රට එක එක ආක්‍රමණ ලක් වෙනවා, ආයි බේරෙනවා, ආයි ලක් වෙනවා, ආයි බේරෙනවා. ඉතින් මේක ඉතිහාසයේ යලි යලිත් සිදුවීමක් තමයි. බුද්ධ ශාසනය අනතුරටපත් වෙනව, නැවත බේරෙනවා. ආයි අනතුරටපත් වෙනව, නැවත බේරෙනවා. ඒ වගේ මේ අපි ගෙවන්නේ බේරුණු කාලයක් කියන්න බෑ, බේරිලා නැවත ගිලෙන කාලයක් වගේ මට දැනෙන්නේ. බුද්ධ ශාසනය යම් කාලයක බේරුණා. නමුත් දැන් අපව පොඩ්ඩක් මේක ගිලෙන ගතියක් අපේ ඇස් වලට පේනවා. ඒ ගිලෙන ශාසනයට පණ දෙන්න කහ සිවුරු ඒ කාලෙදම සූදානම්ව හිටියා. දැන් අදටත් ඉන්නවා. ඒ නිසා ඔබ වහන්සේලාට මේ අදහස් ඍජුවම හිතට කාවදිත්වා කියන චේතනාවෙන් තමයි මම මේ මයික් එක ළඟට ආවේ. ඊළඟ සුදුස්සාට සුදුසු දේ ලැබෙනවා. ඒකත් මේ ලෝකේ සිද්ධ වෙනවා සාමාන්‍යයෙන්. සමහර අයට නම් වැටෙන්නේ දයෝපගතව. දැන් මේ රටේ කලින් හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් හිටියා. එතුමගේ නම චන්දා දාස. දයෝපගතව නම වැටෙනවා. පටක රෝපණය සම්බන්ධ, පටක රෝපණය කියන්නේ මේ ඉක්මනට පැල ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. පටක රෝපණය සම්බන්ධව අපේ රටේ හිටපු මහාචාර්යවරිය තමයි මහාචාර්ය ශනිකා. කොහෙන් හිතලා දානවද මන්ද? ඒ වගේ දුටු අයට ප්‍රිය උපදවන නිසා, දුටුවන් ප්‍රීතියෙන් පිනායන නිසා, හිතේ දුක් දුම්නස් නැති වෙන නිසා, හිතට ආනන්දය උදා වෙන නිසා භාග්‍යතුන් වහන්සේ සමීපයේ සංඝෝපස්ථානයේ පිණිස, බුද්ධෝපස්ථානයේ පිණිස වැඩ සිටි භික්ෂුන් වහන්සේගේ නාමය ආනන්දයයි ප්‍රසිද්ධ වුණා. කියනවා ත්‍රිපිටකේ මම දැකලා තියෙනවා තැන්වල මුලින්ම මුණ ගැහෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මුණ ගැහුණාම මේ දුකෙන් එන කෙනාගේ හිතේ දුක නිවිලා යනවා කියනවා. පින්වත කියලා කතා කරද්දී ප්‍රීතියෙන් පිනා යනවා කියනවා. අනේ ඉතින් අපේ වාසනාවට අපේ අනුනායක ස්වාමීන් වහන්සේගේ නාමය ආනන්දනීය වුණා. ඒ මොකද මම දැන් අද දකිද්දිත් මම උන්වහන්සේට කිව්වේ ඔබ වහන්සේ දකිද්දිත් සතුටුයි කියලා තමයි මම වැන්දි. උන්වහන්සේට මේ পদවිය ලැබෙන්නත් කලින් මම උන්වහන්සේව දන්නේ. ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේම තමයි අද ඉන්නේ.
මට ඒකෙදි මම අර ඉතිහාසයේ යලි යලිත් හිතු වෙනවා කිය ස්වාමීන් වහන්සේ ආවට ගියාට නෙමෙයි পদවි ප්‍රාප්ති බලාපොරොත්තු වෙන්නේ නැතිව ශාසනික මෙහෙවර කරපු නිසා තමයි ඒ නිසි পদවිය නිසි අයට ලැබෙන්නේ කියලා මගේ හිතේ සටහනක් තියෙනවා. මොකද උපස්ථානයේ පිණිස භික්ෂුන් වහන්සේලා තෝරද්දී ආනන්ද හැමදුර අතිස්වෙත් නැහැ. ඒ කියන්නේ পদවිය බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. නමුත් සුදුස්සාට බුද්ධ නේත්‍රයෙන් ඒ තනතුර ලැබුණා. ඉතින් ඒක අද වෙලා තියෙනවා. එකල ආනන්ද මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට බොහෝ ගෞරවයෙන් පුද සත්කාර කරමින් උපස්ථානය කරමින් වැඩ ඉඳලා 84000ක් ධර්මස්කන්ධය දරාගත්තා. ඒ 84000ක් ධර්මස්කන්ධය දරාගත්ත නිසා ධර්ම භාණ්ඩාගාරික තනතුර ලැබුණා. පළමු ධර්ම සංගායනාවේ ආනන්ද මහරහතන් වහන්සේට විශේෂ තැනක් ලැබුණා. බලන්න ඉතිහාසයේ යලි යලිත් සිදුවෙන විදිය ඒ 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කරපු දන්ත ධාතුන් වහන්සේට උපස්ථානයේ පිණිස නැවතත් ආනන්ද නමින් භික්ෂුන් වහන්සේ නමක් අනුනායක තනතුරටපත් වෙනවා. මම නැවතත් කියනවා ඉතිහාසය යලි යලිත් ලියවේ. පංච සතිකා සංගීතී සිහියට ගන්න. පළමු ධර්ම සංගායනාවේ අජාසත් රජතුමාගේ රාජ අනුග්‍රහය යටතේ සප්තපර්ණි ගුහාද්වාරයේ ඉදිරිපිට ධර්මාසන පිළියෙල වෙනවා ස්වාමීනි. ඒ ධර්මාසනවල එක් අසුනක් භාග්‍යතුන් වහන්සේට වෙන් වෙනවා. ඒ අසුන වෙන් වෙන්නේ නැගෙනහිර දිශාවේ. උතුරු දිශාවට ආසනයක් වෙන් කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උතුරු දිශාවට පැනවූ ආසනයේ වැඩ හිඳලා දහම් කරුණු විමසනවා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැනවූ ආසනයේ ආනන්ද මහරහතන් වහන්සේ වැඩ හිඳමින් ධර්මයේ කියනවා. විනය කියන්න බාර වුණේ උපාලි මහරහතන් වහන්සේට. අද අස්ගිරි මහා විහාරයේ එක් අනුනායක ස්වාමීන් වහන්සේ නමක් ආනන්ද ස්වාමීන් වහන්සේ. මම නිවැරදි නම් අනෙක් අනුනායක ස්වාමීන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේ. ඉතිහාසය යලි යලිත් ලියවෙනවා. මම ඔබ වහන්සේලාට මතක් කරන්න කැමතියි මම ගිහියෙක් විදියට සහ මම මේ බුද්ධ ශාසනයට ආදරේ කෙනෙක් විදියට. මම කියන්නේ නැහැ මම ਸਰව සම්පූර්ණයි කියලාත් මම සිල්වතෙක් කියලාත් මගේ යතිනොත් යම් යම් සිල්පද පළුදු වීම වෙනවා ඇති. නමුත් මම බුද්ධ ශාසනයට ආදරේ. ස්වාමීනි ඉතින් ආර්යකාන්ත සීලයක් තියෙනවා නම් සෝතාපන්න කෙනෙක් වෙන්න එපයි. මට ඉතින් එහෙම ආර්යකාන්ත සීලයක් නැහැ කියලා මම මේ මයික් එකෙන් බය නැතුව කියනවා. හැබැයි මම සීලයට ගරු කරනවා. සිල්වත් පිරිසට මම ගරු කරනවා. අපි වෙන්න ඕනේ දේ තමයි. අපේ සීලේ යම් යම් පළුදු තිබිය හැකි. අපි සිල්වතුන්ට ගුණවතුන්ට ගරු කරමින් තමයි වැඳ වැඳ තමයි මේ සීලය දියුණු කරගන්න ඕන. ඉතින් මගේ මේ කාරණේ ඇතුලේ මම කියන්න උත්සාහ කළේ මම ගිහියෙක් විදියට ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ශාසනික කෘත්‍ය මම වඩාත්ම සතුටුුනේ. මම මේ කතාවේ ඇත්තටම පළමු මිනිත්තු 5 ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න මේ එන වෙලාවෙ ඉඳන්මයි සූදානම්ෙන් ආවේ. මොකද මේ කාරණා මට ඔබ වහන්සේ මම ජීවතුන් අතරින් නැද්ද කියාගන්න බැරි වුණොත් ඒක මගේ අභාග්‍යයක් කියලා මම හිතනවා. කාලෙකින් තමයි ගිහියන්ට සතුටු වෙන්න පුළුවන් විදිහේ පෞරුෂයක් තියෙන නායක ස්වාමීන් වහන්සේලා පහළ වෙන්නේ. අපේ භාෂාවෙන් කියොත් අපිටත් ගැම්මක් එනවා ඔබ වහන්සේලා ඒ කතා බස් කරන විදියට. මේ රටේ නායකත්වය උසුලන නායක කාරකාදීන්ගේ කොඳු නොමැති වීමෙන් පීඩා වින්දේ ඔබ වහන්සේලා විතරක් නෙමේ සෝම හාමුදුරන්ගේ කාලේ ඉඳන් පීඩා වින්දා. සිංහලයන්ගේ හෝ අන්‍ය ජාතීන්ගේ හෝ මේ සමස්ත රටවාසීන්ගේ ලොකුම පීඩාව මම දකින විදියට කොඳු නැති, කොඳු බිඳුණු, කොඳු සිදුණු නායක කාරකාදීන් මුල් පුටු වලට පත්වීම. ඒක එකලත් එහෙමයි මේකලත් එහෙමයි මම බය නැතුව කියනවා. දේශපාලනික කතාවක් නෙමෙයි මේක.
මොකද මේ කොහොම කිව්ව ගමන් අනිත් පැත්තට ගහන ලේබලේ තමයි ඔන්න දේශපාලන කතාවක් කිව්වා. ඉතින් කොඳු සිදුණු අය නායක කාරකාදීන් උනායයි මා කියද්දී ඔබට යමෙක් සිහිවන්නේ නම් හෝ යම් පිරිසක් සිහිවන්නේ නම් මා කුමක් කරන්නද? මම මොකද කරන්නේ ඒකට? මම කියන්නේ ක්වොලිටි එක. ඒකට උදාහරණය ඔබ සිහි කරද්දී ඒක මගේ වගකීමක් නොවේයි. අපි කාගෙන්වත් කාලේ ඇඳලා ඉන්නේ නැහැ. අපි කාටවත් ණයත් නැහැ. අපි එහෙම ණය වූ ජාතියකුත් ණය වූ රටකුත් නොවේ. මායේ කරුණ වලට පසු එන්නම්. ඒ නිසා මම වැඳලා ඉල්ලනවා පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. අපිට හිටිය මහා උත්තම මහා සංඝ පිටුන් වහන්සේලා එකින් එක පහන්සිලු නිවි යන්නක් මෙන් නිවි ගියා. ඒ වේදනාව දන්නේ අපි. අපිට හයියට ඉන්න මහතරුන් වහන්සේලා එකින් එක නම සුගතිගත වෙද්දී මනුස්ස ලෝකේ තනි වෙන අපි තමයි අපේ තනිකම දන්නේ. ඒ නිසා ඔබ වහන්සේට වැඳ නමස්කාර කරලා කියනවා කෑමෙන් බීමෙන් පවා පරිසං වෙන්න. මේක එහෙම හොඳ කාලයක් නෙවෙයි. ඔන්න මම ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මගේ ඉතිරි කතා ටිකට යන්න. ඔන්න මගේ හිත සැහැල්ලුයි දැන් මට සතුටුයි දැන් මගේ ජීවතුන් අතර මම ඉන්නේ නැද්දි ඔබ වහන්සේට යම් ඒ කියන්න ඕන ටික කියලා තමයි මම අද බහැලා යන්නේ. දැන් මම හැරෙන්නේ වන්දනීය මහා සංඝරත්නයේ දිහාවට. පොඩි හාමුදුරනේ අපි මෙහෙම කියමුකෝ. ධර්මාශෝක රජතුමා බණ ඇහුවේ මුලින්. ධර්මාශෝක රජතුමාට බුද්ධ ශාසනය ගැන මූලික පැහැදීමෙන් හේතු වෙච්ච සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ වයස අවුරුදු 7දී පැවිදි කරද්දී ඒ මොහොතේ තමයි රහත් උනේ. දැන් නීත්‍යානුකූලව පැවිදි කිරීම ගැන අර්බුද තියෙනවා. එතකොට එතනිනුත් ඔබ වහන්සේලාගේ පරපුර තමයි සීමා සහිත වෙන්නේ. දැන් මම කියන්නේ අද තියෙන අර්බුදේ ඉස්සෙල්ලා. අර්බුදේ දන්නේ නැතුව අපිට අනිත් කරුණට යන්න බෑනේ. මගේ විශ්වාසය තමයි රටක සංඝ පීතෘන් වහන්සේලාට පහර පිට පහර වදිද්දී රිදෙන්න ඕන නායකයින්ටයි. සංඝයා වහන්සේලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේවත් නිന്ദා අපහාස හමුවේවත් කම්පා වෙන හිතක් හදාගන්නේ නැතුව ඉන්න පාරේනේ ඉන්නේ. ඔබ වහන්සේලාට මේ ඉන්න දායකයෝ සිව්පසෙන් සංග්‍රහ කරන්නේ නැත්නම් ඔබ වහන්සේලා වනගත වෙලා හරි ඔබ වහන්සේලාගේ ශාසනික කෘත්‍ය කරගෙන යයි. බැරිම වුණොත් දාන වේල නැති වෙලා ඇඟ දුර්වල වෙලා ඔබ වහන්සේලා අපවත් වෙයි. හැබැයි සිවුරු දරාගෙන හිටිය පිනෙන් ඔබ වහන්සේලාට යම් යහපතක් තේ පරලෝ. අන් අයට ධර්මයේ දායාද කළ පිනෙන් ඔබ වහන්සේලාට යහපතක් වෙයි. ඒ වගේද මේ කාම ලෝකේ පිඟි පිඟි ගන්ධස්සාරේ ගහන ගෙහියන්ට වෙන දේ. ඒ අයට කාගේද සරණ? ඒ අයට කවුද ඉන්නේ? කවුද පාංශුකුලයක් කරේ දෙන්නේ? ඉන්න කාලේ පිනක් කරගන්න නැතිව නිසානේ පාංශුකුලයක් දෙන්න වෙලා තියෙන්නේ. ඉන්න කාලේ පිනක් කරගන්න අපහසු නිසා ඒ හැමෝටමත් පොඩි ඉන්ෂුරන්ස් එකක් වගේ හදලා දෙනවා පාංශුකුලයෙන්. ඒක තමයි ඇත්ත. ඉන්න කාලේ පින් කරගත් උදවිය ඒ කාලේ බණ පොත්වල තියෙනවා කුලප්පු වුණ වැස්සියෝ ඇවිල්ලා එනලත් සුගතිය ගිහින් තියෙනවා. පාංශුකුල දෙන්න කවුරුත් හිටියේ නැහැ මහකැලේ. ඒ නිසා දැන් තියෙන ඉන්ෂුරන්ස් එකත් නැති කරගන්න තමයි මේ හදන්නේ. ඒ නිසා මම නම් කියන්නේ ඔබ වහන්සේලා කම්පා වෙන්න එපා. කම්පා වෙන්න ඕන ගිහියෝයි. එතකොට දැන් මම නැවත කියනවා. මහා සංඝරත්නයේ පීඩා විදිද්දී යම් ගමක යම් නියම් ගමක යම් පලාතක වේවා යම් කඳු මුදුනක වේවා කොහේ හෝ මහා සංඝයා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලා දන් නොලබයි නම් සිව්පසේ නොලබයි නම් මේ ගමේ හෝ ඒ ප්‍රදේශයේ ගිහියන් නිന്ദා ලැබිය යුතුයි. එහෙමයි නියමය. ඒ නිසා මම එකක් දකිනවා. මොකද්ද? ඇයි මේ රිදෙන්නේ නැත්තේ? ඇයි මහා සංඝයාට පිට පිට පහර වදිද්දී
ඇයි මේ කහසිවුරට මෙච්චර ප්‍රහාර එල්ල වෙද්දී නොරිදෙන්න හේතුව නියුරෝන නැද්ද? නෑ, නියුරෝන නෙමෙයි. නැත්තේ මොකද්ද? නැත්තේ පැහැදීම. බුද්ධ ශාසනය ගැන පැහැදීම නෑ. බුද්ධ ශාසනය ගැන පැහැදීම නැති කල නාම මාත්‍රිකව බෞද්ධයි. නාම මාත්‍රිකව බෞද්ධ වූ කල ඔබ වහන්සේලා සංඝයා වෙනුවෙන් පැහැදීමක් කොහොමද ඉල්ලන්නේ? කොහොමද එන්නේ? නිරයක් ගැන බයක් නැති කෙනෙක්ට, සුගතියක් ගැන පැහැදීමක් නැති කෙනෙක්ට බුද්ධ ශාසනයේ වටිනාකම කොහොමද තේරෙන්නේ? ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ අපේ රටේ එදා මෙදා තුර මම මේ කියන්නේ පක්ෂ විපක්ෂ ඕන කෙනෙක් වේවා, ගමක මරණාධාර සමිතියක සභාපති කෙනෙක් හෝ වේවා, ඒ වගේ අපේ මේ සෙන්පතිතුමා වගේ යම් හමුදාවක නායකයෙක් වේවා, නායකත්වයේ උසලන සියල්ලන්ට පොදු එක ගුණයක් තිබිය යුතුයි. ඒ තමයි මේ රටේ ජීවන හුස්ම හදන සුසුම්නාව වගේ වැඩ කරන මහා සංඝයා පීඩා නොලබා සුවසේ වැසිය යුතුයි කියන කරුණ හිතේ තිබිය යුතුයි. ඒක නැති වෙන තැනදී මම කල්පනා කරන්නේ මේ වඩිග රජාට මේක තිබ්බනේ. කරුමේ කියන්නේ වඩිග රජාට මේක තිබ්බනේ. වඩිග රජතුමාට මේක තිබුණ නිසා උන්වහන්සේ තැන් තැන්වල හිටු මහා සංඝරත්නයාට සුවසේ වාසය කරන්න ආරාම ඉදි කරානේ. මේ බෞද්ධ කියන පිරිසටනේ මේක නැත්තේ. මේක ස්වාමීනි මේක සුළුපටු කර්මයක් නෙමෙයි. මේක අපි සාමූහිකව කොහේ හෝ ගෙවපු කර්මයක විපාකයේ විය හැකි. ඔවැනි කර්මයක විපාක වලගම්බා රජතුමත් ගෙව්වා. රාජ පදවිය අතහැරලා අවුරුදු 13ක් 14ක් කැලේ ඉන්න උනා. පස්සේ භික්ෂුන් වහන්සේලා බොහෝ කොට දුකසේ වාසය කළා. කොහොම හරි යන්තම් ආපහු ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා. ඒ අනතුරෙන් බේරුණා. මම අසලා තිබෙනවා මේ මහා වංශේ මට මතක හැටියට. ලක්දිව බුදුසසුන බාර වුණේ සග්දවිඳුටයි කියා. අපි ළඟ එක එක මත තියෙන්න පුළුවන්. නමුත් සග්දවිඳුට බුද්ධ ශාසනය බාර දුන්නා කියා මා අසා තිබෙනවා. මේ අර්බුදයේදී සග්දවිඳු මුණ ගැසුණු මහරහතන් වහන්සේලාට සග්දවිඳු දුන්න අවවාදය තමයි ස්වාමීනි මේකට ජනතාවගේ කර්මයක් දායක වෙලා තියෙනවා. ඒ නිසා මේකට දෙවිවරුන්ට අත දාන්න බෑ කිව්වා. ඔබ වහන්සේලාගේ ජීවිත බේර ගන්න කිව්වා මේ කාලේ ඉවර වෙනකන්. ඒ නිසා පහුරක් හදාගෙන හරි කමක් නැහැ ඉන්දියාවට වඩින්න. මම ඔබ වහන්සේලා සුවසේ ඉන්දියාවට ගොඩ කරලා දෙන්න එක පොරොන්දු වෙන්නම් කිව්වා. ඊට පස්සේ තමයි වැඩි පිරිසක් මේ ඉතුරු වුණේ. මණ්ඩලාරාමේ ඉතුරු වුණා පිරිසක්. මණ්ඩලාරාමය කියන්නේ වර්තමාන වට්ටාරාමයට. එතකොට මෙවන් වූ ශාසනික ඉතිහාසයක් පහු කරගෙන අපි ඇවිල්ලා අපි වලේ වැටිලා ආයේ ගොඩ වෙලා තුවාල වෙලා රිදීලා අපි තරම් තලුණු જાතියක් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න. පුදුමයි කියන්නේ ඊතරම් තලුම් තුවාල තිබෙදී අපි තාම උලෝසගෙන ඉන්නවා. මේ ගැහිල්ල වෙන જાතියකට ගැහුවා නම් මේ වෙනකොට වැටිලා. අපිට මේ ශක්තිය දෙන්නේ කවුද? අපිට මේ ශක්තිය දෙන්නේ භාග්‍යතුන් වහන්සේමයි. අපිට මේ ශක්තිය දෙන්නේ මහා සංඝරත්නයමයි. අපිට මේ ශක්තිය දෙන්නේ ඒ තුනුරුවනම තමයි. ඒ නිසා ඒ තුනුරුවන රැකගත්තේ නැත්නම් මේ ශක්තිය අපෙන් ගිලිනවා. අපි පාරම් බබා හිටියට හරියන්නේ නැහැ සිංහලයා මෙහෙමයි සිංහලයා මෙහෙමයි කියලා. ඒ පාරම් බෑම මට නම් දැන් අප්පිරියයි. මට අප්පිරියයි මේක. ඔබ වහන්සේලා බලන්න බහුතර සිංහලෝ ප්‍රදේශවල තියෙන අර්බුද. ඒ අර්බුදත් එක්ක අපි සිංහලයි කියන ලැජ්ජ මට්ටමකටම අපි ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සිංහලයා කොහොමද පෝෂණය වුනේ? සිංහලයා පෝෂණය වුනේ ධර්මයෙන්. දැන් අද සාහිත්‍ය උත්සවයනේ. මට කියන්න ඔබ වහන්සේලා ඕනම රටක ලෝක සාහිත්‍ය ගන්න දැන් මම ජීව විද්‍යා ගුරුවරයෙක් වුණාට ස්වාමීන් වහන්සේ මම ඔය ඉන්න ගමන් ගොඩාක් කියවන කෙනෙක්. කියවන්නේ නැත්නම් ඉතින් ඇත්තටම මේවා මේ නිකන් බයෝ සිලබස් එකකින් විතරක් නතර වෙනවා. ඊට පස්සේ ඉතින් ඔබ වහන්සේලාට අපිව දේශනාවකට ගෙන්නන්න කාරණයක් නැහැ නේ. ඇත්ත කතාව. මෙතෙන්ට බයෝ ඉගෙන ගන්න ආවේ නැහැ නේ. මට බයෝ වලුත් මේවා කියන්න පුළුවන්. නමුත් මම මේ දෙක මිශ්‍ර කරලා කියන්නේ මම මේ කරුණු ටිකක් දන්නවා මේ මොකද මේ හොයලා බලන්න වෙනවා මොකද අපි ජීවත් වෙනකොට අපි ළඟට එන්නේ කවුද අපි ළඟ ඉන්නේ කවුද කියලා දන්නේ නැත්තම් අපි මහා අනතුරක ඉන්නේ.
ඒ නිසා මේ රටට හේතු වෙන අය, මේ රටින් යන අය, මේ රටේ ඉන්න අය කරන දේවල්, කියන දේවල්, කරපු දේවල් අපි දන්නේ නැත්නම් අපිටම යනතුර. ඒකනේ හිමීට ඉතිහාසය අතුගාලා දාන්න හදන්නේ. එතකොට වැඩේ ෂේප්නේ. දැන් ඕනම කෙනෙක් මොන වගේද කියලා දැනගන්න පුළුවන් දිසාපතිතුමා එයාගේ ෆෝන් එකේ හිස්ටරිය බැලුවොත්. හරිද? එළියේ පොත්තයි ඇතුලේ පොත්තයි බැලිය හැකි. ඒ කෙනාට තමන්ගේ තියෙන කැත වහගෙන තියෙන හොඳම දේ හිස්ටරි එක ඩිලීට් කරන එක. දැන් මේ කරන්න හදන්නේ ඒකනේ. දැන් මම පුද්ගලිකව කල්පනා කරලා තියෙනවා. මම නැවත නැවතත් කියනවා මම පුද්ගලිකව කල්පනා කරලා තියෙනවා. ඇයි මේ භික්ෂුන් වහන්සේලාට මෙතරම් පහර කණ්ඩ සලස්සලා නිහඬව ඉන්නේ? කොහොමද මේක කරන්නේ? මට හිතා ගන්න බෑ. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට බාර වෙන අනාගතේ බාර වෙන එක කෘත්‍යයක් මම ඒකනේ ඔබ වහන්සේට පරිස්සමින් වැඩ ඉන්න කිව්වේ. මොකද මේන් ස්විච් ඕෆ් කරාම ඕන දෙයක් කළ හැකියි ගෙදර. ඒ නිසා ඔබ වහන්සේලා තම තමන් වහන්සේලාගේ ජීවිත ගැන අවධානයෙන් ඉන්න. මොකද දැන් මේ ක්‍රියාත්මක වෙන යටි කුමන්ත්‍රණ ඊතරම් සොඳුරු වේවා නෙවෙයි. ඒ කියන්නේ මේවට මේ තනි නායකෙක් දැන් ජනාධිපතිතුමාව කියන්න ඕනවත් එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ එහෙමව නෙමෙයි. සමහරට එතුමලා දන්නෙත් නැතුව ඇති. නමුත් භික්ෂුන් වහන්සේලා දන්නවා. ඔබ වහන්සේලා නෙමෙයිද මේ කුමන්ත්‍රණ මුලින්ම එලි කරන්නේ? දැන් මම මෑතක ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇහුවා මේ නිවුස් හරහා. ඔබ වහන්සේලා මේක හොඳට දන්නවා. ඒ වුණාට අපි එළිය හදලා තියෙන මතේ මොකද්ද? භික්ෂුන් වහන්සේලා ගෝත්‍රිකයි. අප්ඩේට් නැහැ. කවුද මේව හදන්නේ? මේවා හදන්නේ ෆේක් මිනිස්සු. දැන් දිසාපතිතුමා අපට කියන්නකෝ නීත්‍යානුකූලව මේ රටේ ඩෙන්ටිටියක් නැතුව මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. නීති විරෝධීනේ. ඩෙන්ටිටියක් නැති මිනිස්සෙක් හොරෙක්. පොලිසියට ඕනලාක අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් දැන් කොළඹ පැත්තේ නම් අපේ ආමඳුරනේ හැන්දෑවේ 11න් 12න් පස්සේ නිකම් පාරේ ඉන්නව නම් ඩෙන්ටිටි නැති මිනිස්සෙක් ඇත්තම මිනිහෙක්. මිනිහාගේ ඩෙන්ටිටි ගෙදර දාලා ඇවිල්ලා. හැබැයි ඒක කියලා ඔප්පු කරගන්න බැරි වුණොත් කෙලින්ම ගෙනිහින් දාන කූඩුවට. ඩෙන්ටිටි එකක් නැති මිනිස්සු එච්චරට භයානකයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ කල්පනා කරන්නේ දැන් ඩෙන්ටිටි එකක් නැති මිනිස්සු මේ සමාජේ ඉන්නවා කියලා හිතන්න. ඒතකොට මේ සමාජය අනාරක්ෂිතයි. හඳුනා ගැනීමක් නැහැ, අනන්‍යතාවයක් නැහැ. ඒතකොට මේ සමාජයේම නියෝජනයක් තමයි දැන් සමාජයට අපි සොසයිටි කියනවනේ. සොසයිටි එක ෆිසිකලි ඉන්ඩිවිජුවල්ස් වලින් තමයි හැදිලා තියෙන්නේ. තනි තනි මිනිස්සුන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. මේක ඉන්ටර්නෙට් වර්ෂන් එක තමයි ස්වාමීන් වහන්සේ සෝෂල් මීඩියා කියන්නේ. ඔබ වහන්සේලා මම මේ කියන කාරණාව කොහොම පුළුල්ල දකින්නේ නැත්නම් අපිට ලොකු වලක වැටෙන්න වෙනවා ඉස්සරහට. දැන් මේ සොසයිටි එකේ අන්තර්ජාල නියෝජනය තමයි සෝෂල් මීඩියා කියන්නේ. දැන් සොසයිටි එකේ ඉන්න බැරි නම් ඩෙන්ටිටියක් නැති මිනිස්සෙක්ට සෝෂල් මීඩියා වලින් කොහොමද ඒක තියන්නේ? අපි කොහොමද මේ ෆේක් account හදන එකට ඉඩ දෙන්නේ? Facebook එකේ ෆේක් account හදනවා. ෆේක් account කියන්නේ අපේ හැමදෙරෝනේ පුද්ගලයෙක් නෑ. දැන් මට ඕන නම් Facebook එකේ මට කියලා මගේ නමින් හෝ වෙන නමින් බොරු account 50ක විතර හදාගන්න පුළුවන්. එතකොට මං විදිහට සුද්ධවන්තයා විදිහට අන්තර්ජාලයේ ඉන්නවා. අර account 49ෙම හොර වැඩ බොරු වැඩ ඔක්කොම කළ හැකි. ඒ නිදහස මේ වෙනකොට අපේ රටට දීලා තියෙනවා. දැන් මේ අන්තර්ජාලයේ මේ උන්මත්තකයෝ වගේ හැසිරෙන්නේ බහුතරයක් ෆේක්. ඔබ වහන්සේලා හොයන්න. මොකද ඕනම මිනිස්සෙගේ ඇඟේ ඉන්න පුළුවන් හොඳ මිනිහෙකුයි තිරිසනෙකුයි. ඔය තිරිසනාව ස්වාමීන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් එළියට දාන්න මෙයාට බෑ. ඕනම කෙනෙක්ගේ තිරිසනා එළියට දාන්නේ හැංගිලා. දැන් අපි හිතමු ඔන්න ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එළියට දෙයියා. මිනිස්සුන්ට හොඳට කතා කරනවා, හොඳට ආදරෙන් ඉන්නවා. එළියට දෙයියා ගෙදරට යකා. පොඩ්ඩ බැරි වෙන්න බෑ, හොස්සනගේ මැස්ස යන්න බෑ, ගෑනු කෙනාට ගහගෙන බත් මුට්ටි පොළවේ ගහගෙන තමයි ජීවත් වෙන්නේ. දැන් බලන්න තිරිසනා හිටියේ එළියේ නෙමෙයිනේ. තිරිසනා හිටියේ ගෙදර බිත්ති වලින් ආරක්ෂාවල ඇතුලේ. ඒතර ඕනම පුද්ගලයෙක්ගේ තිරිසනා එළියට පනින්නේ ආවරණේ උණ තැන.
දැන් ස්වාමීනි අර ෆේක් account වලින් තමන්ගේ තිරසනාගෙන් වැඩ ගන්න පුළුවන්. පේන්නේ නෑනේ. අම්මු කුණු හරපෙන් එළි වෙනකම් බනිනවා. ඔබ වහන්සේලා ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට බනින account ගිහිල්ලා බලන්න. ඔරිජිනල් ෆේක්. එහෙම තමයි අපිට දැන් කියන්න වෙන්නේ. ඒ කියන්නේ හොඳටම ෆේක්. ඉතින් මෙහෙම කොහොමද ස්වාමීනි අපි මේ වගේ රටක මේ වගේ අවබුද්ධිය තියෙන මිනිස්සු සමහර ඉන්න රටක මේ දැන් අපේ රටේ මිනිස්සුන්ගේ හැටි අපි දන්නවනේ. ඊර්ෂ්‍යාවෙන් පෙඟිලා කුහකකමෙන් පෙඟිලා පෙත් සංගහගෙන හදි හුනියම් කරගෙන හුනියම් අලු වියගෙන මේකේ මේ ඉන්න IQ level එක අඩු මිනිස්සු තව ෆේක් account උත් හදාගත්තාම මේ රට ඉස්සරහට යයිද? ඒක නිකන් හරියට අපේ හැමදෙරෝනේ දුවන අස්සයට අංගාව වගේ වැඩක් නේ. අස්සෙක්ට අං නැති හින්දා හොඳයි. හැබැයි අංගාවොත් මු දුවදු අනින්න ගන්නවනේ. දැන් ඒකටම හරියන්න ඇවිල්ලා තිනවා AI. දැන් ඔබ වහන්සේලාගේ රූපෙම පාවිච්චි කරලා ඔබ වහන්සේ නොකියව දෙයක් මේ කිව්වා වගේම වීඩියෝ හදලා එළියට දාන ඒ නිදහසත් ලැබිලා තියෙනවා කිසිම නියාමනයකින් තොරව. ඒ කියන්නේ සරලව ගෙදර ඉන්න පොඩි ළමයෙකුට මන්න පිහියක් දීලා තියෙනවා අම්මත් නෑ ළඟ තාත්තත් නෑ. ඒ වගේ වැඩක්. ඉතින් මට මේ උත්සවයේදී විශේෂයෙන් ඔබ වහන්සේලාගේ අපිට යතිවරයන් වහන්සේලා අවශ්‍ය වෙන්නේ මේ තැන්වල. ඉතින් අපි ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් වුණාම දුවගෙන යන්නේත් ගමේ පන්සලේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න. අපි ඉතින් ඔබ වහන්සේලාට අපේ දුක් ගැනවිලි කියන අයනේ. අපි ගියෝ. අපිට ඉතින් මේ තියෙන අවනඩුව මේ දුක් ගැනවිල්ල කියන්න වෙන තැනකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ ඔබ වහන්සේලාට මේ ගැන දැඩි අවධානය දෙන්න. සමාජ මාධ්‍ය ගිණුමක් හදද්දී අනන්‍යතාවයේ හෙළි කළ යුතුයි කියලා නීතියක් ගේන්න ඕන. නීතියක් ගේන්න ඕන. ඔන්න දිසාපතිතුමා කරනවා නම් වැඩ. මම මේ ඇත්තටම මේක කියලා ආවේ. නැතිනම් දැන් බලන්න අපේ ජනාධිපතිතුමා වේවා අපේ අගමැතිතුමිය වේවා කොච්චර බැනුම් අහනවද මේ ෆේක් account වලින්. කලින් හිටපු ජනාධිපතිතුමා කොච්චර බැනුම් අහනවද? ඇත්ත මිනිස්සෙකුට තමන්ගේ මතය කුණුහරුපකින් කියන්න පුළුවන් කියලා මං හිතන්නේ. කියන්න පුළුවන් නම් ඒ මිනිස්සයාගේ ළමයි එක්ක අපේ ළමයි තියන්න හොදත් නැහැ. ඒ කියන්නේ එලිපිට කුණුහරුප කියන මිනිස්සුන්ගේ සමාජයක අපේ දරුවෝ තියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ගැන අවධානය දෙන්න. මොකද මේ නැව ගිලෙන්න ළඟයි අපේ හැමදෙරෝනේ. අපි මේ ෆැන්ටසි එකේ ඉඳලා හරියන්නේ නැහැ. මේක ගිලෙන නැවක්. මේක අකමැත්තෙන් උනත් කියන්න ඕන මේ විදිහට ගියොත් අපේ රට ඇත්තටම ගොඩ ගන්න බෑ. අපි මොන සිහින දැක්කත් මේක ගොඩ ගන්න බෑ. දැන් මම රටවල් ගොඩක කරුණු දැකලා තියෙන කෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් වල හැටි අපි දන්නවා. සිංගප්පූරුව රටේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ඩෙවලොප්මන්ට් එක කොච්චරද කියලා දන්නවා අපි. දැන් අපි හැමදෙරේ සිංගප්පූරුව වගේ රටක අපි හිතමු දැන් 4ට අවසන් වෙන්න තියෙනවා කියලා රාජ්‍ය සේවකයෙක් වැඩ. නිකමට හරි යාට 3:00ට ඉවර කරගන්න උනා කියලා හිතන්න. ඒ වෙනුවෙන් පහවදා මේ මනුස්සයා ස්වකැමැත්තෙන් 4:00 ඉන්නවා. එච්චර ඩෙවලොප් වෙච්ච ඇටිටියුඩ් ලෙවල් එකක් තියෙනවා. එතකොට බොහොම ස්තුතියි. මට තියෙනවා මේ රතගාය. එතකොට මේ මගේ පන්ති මං වන්නකොටත් මගේ හුණු කෑල්ල පෙඟෙනවා. ඒ මොකද මගේ අතට පොඩ්ඩක් දාඩිය දානවා. මම මේක නවත්ත ගන්නෙත් නෑ පොඩි ජොලියකුත් තියෙනවා මේක. ඒ නිසා එතකොට මේ අපේ හැමදෙරේ මේ එහෙම ඇටිටියුඩ් ඩෙවලොප්මන්ට් එකක් අපේ රටේ මිනිස්සුන්ගේ මම නම් දැකලා නෑ තාම. අපි ඒක අකමැත්තෙන් උනත් කියන්න ඕන. හරිද? දැන් ලී ක්වන් යූගේ තිබ්බනේ දර්ශන 4ක් තිබුණා. ඒ විෂන් 4න් තමයි සිංගප්පූරුව උඩට ගෙනිච්චේ. පළවෙනි තමයි වෙලාවට වැඩ කරන එක. දැන් හතරවෙනි එක තමයි ඔන්න බලන්නකො no one is above the law. කිසිම කෙනෙක් නීතියට උඩින් නැත. දැන් අපි එහෙමද? දැන් මේකේ මෙහෙමයි. අපි අවංක වෙමු. එහෙම නැතුව මේක ගොඩ ගන්න බෑ. මේ නීති කඩන කැඩිල්ලේ හැටියට මං හිතන්නේ එහෙම මේ 20න් ගොඩ ගන්න පුළුවන් මේක 15න් පුළුවන් 10. ඒ කියන්නේ අපිට මොලේකුත් තියෙන්න එපා. දැන් මේවා කල්පනා කරලා බලන්න මේ පොඩි ඉවැලුවේෂන් එකක් තියෙන්න එපා. අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඉතින් පොඩි ස්වාමීන් වහන්සේලාට ඒ නිසා මම කියනවා පොඩි ආමුදුරනේ මේවා හොඳට හිතට ගන්න. දැන් මේ මහා වෘක්ෂ වගේ දැවැන්ත යතිවරයන් වහන්සේලා
සදාකාලික නෑනේ උන්වහන්සේගේ ජීවන කෘත්‍ය ඉවර වුණාට පස්සේ උන්වහන්සේලා මේ මනුලොවෙන් වඩිනවා. ඉතිරි වෙන්නේ ඔබ වහන්සේලා. කොහොම අභියෝග එයිද? කොහොම අභියෝග එයිද? හැබැයි මතක තියාගන්න ඔබ වහන්සේලා එකක්. ගිහියොත් එහෙම වඳ වෙන්නේ නැහැ. මහා සංඝයා වෙනුවෙන් පිණී ඉන්න ගිහියෝ සංඝයා වැඩ ඉන්නේ කවදද? ඒ මොහොත වෙනකම් වැඩ ඉන්නවා. වැඩ ඉන්නවා කියලාම කියයි එක නක්. ඒ ගිහියන්ට පාඩු නැහැ එහෙම කිව්වට. ඔබ වහන්සේලා ඒකට බය තියාගන්න එපා. ඇයි? සංඝයාට ගරහන අයට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැති වුණාට අපේ හාමුදුරනේ සංඝයාට උපස්ථාන කරන අයට ඒකට තැනක් වෙලාවක් තියෙනවා. හැම වෙලෙම කිය මම මෙහෙමයි කිය කරන අය නෙමෙයි. එයා ඒගොල්ලන්ගේ ඩියුටි යටින් කරගෙන යනවා. දැන් බලන්න මේ දැන් මේ මහා විහාරේ එක දේවල් හදන්න දායක වෙච්ච ගියු කී දෙනෙක් ඇද්ද? සමහර තැන්වල නම් ගහලත් නැහැ. නම නැතුව පින් කරන ගිහියෝ කී දෙනෙක් ඉන්නවද? දැන් මම දන්න මහත්තයෙක් ඉන්නවා. ආරාම පිට ආරාම හදනවා. එක තැනකවත් නමක් නැහැ. බය නම් වෙන්න එපා. ඒක කියලා එන්නත් ආවි. මැරෙන තුරු ඉන්නවා. සාහෙම මිනිස්සු පිරිසක් හදනවා. බන්සලා ඒකට බය වෙන්නත් එපා. හැබැයි මට එකක් ඕන. සංඝයාගේ සමගිය සැපතක්. ආන්න පින්වත් ස්වාමීන් වහන්සේ අපේ බලාපොරොත්තුව. අහිංසක ගිහි අපේ බලාපොරොත්තුව තමයි ඔබ වහන්සේලාගේ සමගිය. ඒ වෙනුවෙන් කරන්න ඕනේ මොකද්ද කියන්න ඒ මොහොතට ඉන්නවා. මම මේ අපේ මේ ගම්වල ඉන්න ගිහියන්ගෙන් ඉල්ලන්න කැමති ස්වාමීන් වහන්සේලා බේද බින්න නොකර ගෙදර හිටියනම් හොඳයි. පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට කේලම් කියනවා වගේ මෝඩ වැඩ නොකර පන්සලට ගිහින් කරන්න තියෙන ඒකනම් ගෙදර ඉන්න කීට වඩා වටිනවා. මේ ඇති දැන් රණ්ඩු වුණා. භික්ෂුන් වහන්සේලාට වෙන්න තියෙන අනතුර තමයි මෝඩ ගිහියෝ ඇසුරු කරන එක. ඔබ වහන්සේලාට වෙන්න තියෙන ලොකුම අනතුර හොඳ මෝඩ ගිහියෝ ඇසුරු කරන එක. හොඳ කියලා කියන්නේ පන්සලට එන හින්දා. මෝඩ කියන්නේ කේලම් කියන හින්දා. මේ සිංහල ජාතිය වෙනසුනේම ඔබ වහන්සේලා කල්පනා කරන කේලම් කීමෙන් නෙමෙයිද කියලා? දිනා ගන්න තිබුණු නිදහස් සටන් කීයක් නැති වෙලා ගියාද? දැන් වීරපුරන් අපුලාය හැදෙයිද? හැදුනත් ඉන්න දෙනවද? අන්න එහෙම ආරක්ෂිත කාලයක් අපි හදලා අපි මේ මනුස්ස ලෝකෙට ණය නැතුව සුගතියට වඩිමු පොඩි හාමුදුරනේ. ඔබ වහන්සේලා ඒ නිසා මේ අරහත් දජය දිහා මේ ගෞරවයෙන් බලන්න. පැවිදි වීමේ අර්ථය මෙනෙහි කරන්න. මට පැවිදි වෙන්න යන්න විදියක් නැහැ. මම කාම ලෝකේ බැඳීම් කීපයක හිර වෙලා ඉනවා. ඒ නිසා මම ඔබ වහන්සේලා ඉන්න ඉසව්ව දිහා සිහි කර දොහොත් මුදුන් තියලා වඳිනවා. ඔය කහ සිවුර එච්චරට බරයි. පන්සලක පැත්ත පලා තියන්නේ නැති ගිහියෝ තමයි අද භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන කතා කරන්නේ. පන්සල් සීමාවට නොයන ගිහියෝ තමයි භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන කතා කරන්නේ. පන්සලට දඬ දෙන්න එපා කියන්නේ අඩු ගානේ ස්ප්‍රිතාලයකට බෙහෙත් පෙත්තක් අරන් දෙන්න දායක වෙන ගිහියෝ නෙමෙයි. හොඳට බලන්න අපේ හැමදෙරනේ දන් දෙන මිනිස්සුම තමයි මේ රටේ පාලම් හදවන්නේත්. දන් දෙන මිනිස්සුම තමයි මේ රටේ පොඩි මිනිසුන්ට උදව් කරන්නේත්. මොකද දන් දෙන මිනිහට ඒක නෑ තැනක්. ඒක නෑ කෙනෙක්. දන් දෙන කෙනා දන් දෙනවා. දන් නොදෙන කෙනා දන් දෙන්නෙත් නෑ. දෙන කෙනාට දෙන්නෙත් නෑ. ඒ නිසා මේ සාහිත්‍ය උළෙලේ ඔබ වහන්සේලාට ලැබුණු වැදගත් පණිවිඩයක් කියලා මේක සිහි කරලා මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් පොඩි ආමඳුරෝ මට උත්තර දෙනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි මට බලෙන් උත්තර ගන්න බෑ මං ගිහියෙක් නිසා හිතෙන් හරි පුළුවන් නම් උත්තරයක් දෙන්න. අපි ලොකු රටක මිනිස්සුද පොඩි රටක මිනිස්සුද? අනේ ඉතින් කියන්න බලන්න. අපි ලොකු රටක්ද පොඩි රටක්ද? පොඩි රටක්. ඕක තමයි අපිට ඒ කාලේ ඉඳන් හිතට ඔබලා තිබුණු මතය. ස්වාමීනි අපි මධ්‍ය ප්‍රමාණී රටක්. අපිට වඩා බොහෝ පොඩි රටවල් 40 ගණන්ද කොහෙද අපේ මේ ලෝකේ තියෙනවා. අපි මධ්‍ය ප්‍රමාණී රටක්. අපි පොඩි රටක් නෙවෙයි. අපිට වඩා හොඳටම පොඩි සිංගප්පූරුව අද ලෝකේ හොඳම සංචාර ගමනාන්තය.
අපිට වඩා හොඳටම පොඩි සිංගප්පූරුව අද ලෝකේ තියෙන හොඳම ගුවන් සේවා වලින් එකක්. ලෝකේ තියෙන 4 වෙනියට හොඳම කැම්පස් එක තියෙන එහි සිංගප්පූර් නැෂනල් යුනිවර්සිටි. මවුන්ට් එලිසබෙත් රෝහල හොඳම හොස්පිටල් 5න් එකක්. මේ කොළඹ නගර විශාලත්වය. දැන් අපිට බෑ තාම කොළඹ ගඳ නැති කරගන්න. අපි මේ අනිත්‍යව පැත්තකින් දාමුකෝ. මවුන්ට් එලිසබෙත් හදන එක පැත්තකින් තියමුකෝ. එන මිනිහා නහයකටත් තියන් ඉන්න එපා. එන ලේඩෙකුට හුස්ම ගන්න බැරුව මැරෙලා ගියොත් අපි එලිසබෙත් හදලා වැඩක් නෑනේ. අපිට බෑ අද තාම කොළඹ ගඳ නැති කරන්න. කොච්චර ෆේල්ද අපි. පම්පෝරිය තියෙනවා හැබැයි. පම්පෝරි ගහන්න විතරක් දන්න වැඩපිළිවෙලක් නැති තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නෙත් නැති ඒ වැඩවලට අනුශාසනා දෙන මහා සංඝයාට ගරහන නීච જાතියක් වෙලා හරි දුකයි ඒ ගැන. ඒ නිසා පණ අදින જાතියක් තියෙන්නේ පොඩි ආමුදුරනේ ඔබ වහන්සේලාට සිද්ධ වෙනවා මේ જાතිය ඇතුලේ ඔළුව උස්සගෙන ඉන්න. මම තව පොඩි වෙලාවයි ගන්න මම දන්නේ ඇතරම වෙලාව ඉක්ම ගියාද කියලාත්. කොච්චර වගේ වෙලාවක් තියෙනවද දන්නේ. විනාඩි 5ක් ඇතුළන්නේ ද විනාඩි 5කින් මම නවත්තන්නම්. මට දේශනාවක් මතකයි භික්ෂුන් වහන්සේලාට එන්න තියෙන ලොකුම අනතුරක් ගැන භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක්. දැන් මෙතන අපේ ඔක්කොම ස්වාමීන් වහන්සේලානේ වැඩ ඉන්නේ. ඒ නිසා මට මේ ගැටලුවක් නැතුව කියන්න පුළුවන්. කිඹුලෙක් දියට බැස්ස කෙනෙක්ව කිඹුලෙක් ගෙනිච්ච හා සමානයි කියනවා. භික්ෂුන් වහන්සේ නම කාන්තාවකට අහු වුණොත්. මොකද මේ මම පශු වෛද්‍යවරයෙක් හින්දා දන්නවා කිඹුල්ලෝ ගොදුර ගන්නකොට ඒගොල්ලන් කට ලොක් වෙනවා. බලන්නකො මේ බුදුරජාණන් වහන්සේගේ උපමා කවදාකවත් අවබෝධකින් දෙන ඒවා නෙමෙයි. කල්ප ගානක අවබෝධයෙන් දෙන උපමා. කිඹුලගේ කට ලොක් වෙනවා හාමුදුරනේ. ආයේ කිඹුල කැමති වුණත් අරින්න බෑ. කිඹුලත් අසරණයි. ඊට පස්සේ කිඹුල දැන් මේක මේ පේශි ලිහිල් වෙනකන් මේ ගොදුර ගෙනියනවා වතුර යටට. දැන් හිතන්නකො මේ හොඳයි. මේ හිතන්නකො දැන් මේ පණ තියෙන මිනිස්සෙක් කියලා. එතකොට මේ ගොදුර පණ පිටින් ගෙනියනවා වතුරට. එතකොට දැන් බොහෝ වෙලාවට මැරෙන්නේ රුධිර වහනයෙන් සහ හුස්ම හිරවීමෙන්. මේ කිඹුල් ප්‍රහාර. හරි. ඊට පස්සේ දැන් ගෙනihin මේ කිඹුලා දැන් මේ කිඹුලා කාටද සමාන කළේ? ඒකත් ඔබ හන්දලා මතක තියාගන්න ඕනේ හිතට ඈ. පේනවනේ? ඊට පස්සේ මෙම ගෙනihin ආපහු එන්න බැරි වෙන්න ගහනවා කියනවා මොකක් හරි උගුලක් අස්සේ. ඒ කියන්නේ ගල් ගෙඩි දෙකක් අස්සේ හරි දි รา පච්චත්‍රි ගහක් හරි අස්සේ ගහනවා. ආයෙ කොටට එම් බොරු. අහු වුණොත් ඕම්. දැන් මේක මම මෙහෙම හරි කිව්වේ දැන් සංඝ සමාජයේ පිරිහීම ගැන එළියේ කතාව වැඩි. සංඝ සමාජය විතරද පිරිහෙන්නේ? නෑ මේ ගඳ එළියේ ගන්ධස්සාරේ බෑ මේ කරන වැඩ. ගිහි සමාජය ඇතුලේ. හැබැයි ඒව ගැන කතා නෑ. මොකද්ද පිරිහෙන්නේ වැඩිම? මේ කියන විදිහට එහෙනම් ස්වාමීනි මේ තමන් ඉලක්ක වෙනකොට වැඩිපුර පරිස්සම් වෙන්න. වැඩිපුර ඉලක්ක වෙන කෙනා වැඩිපුර පරිස්සම් වෙන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. ඔන්න මම ගන්න මීට අවුරුදු 6කට 7කට කලින් දිනේෂ් මුතුගල කියලා මිනිස්සෙක් මේ රටේ මිනිස්සු දන්නේ නැහැ ලොකුවට. සාමාන්‍ය ටියුෂන් ගුරුවරයෙක්. ඒ කාලේ හාමුදුරනේ මට දැන් ඔය කොහේ හරි ගමනක් යනකොට මම ඉතින් මගින් බහිනවා. ඉතින් අපිට ඔය එක ශරීර කෘත්‍ය එහෙම කරගන්න තුන වෙනවනේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් ඔය කොහේ හරි පොඩ්ඩක් නොපෙනෙන තැනකට ගියා දැම්ම ආවා. ඊළඟට නිදහසේ ඕන දෙයක් කරගන්න අවකාශය තිබුණා. එළියට බැස්සම මිනිස්සු දන්නේ නැහැ. දැන් ඉලක්ක වෙලා තියෙනවා. ඉලක්ක වූ තැනදී මොකද කරන්න ඕන? නායකත්ව ගුණයක් තිබ්බොත්. දැන් ඔබ වහන්සේලා දන්නවනේ නේද? දානං සීලං පරිත්‍යාගං අජ්ජවං මජ්ජවං තපං තපස නායකයෙකුට තිබිය යුතු ලොකු ගුණයක්
තපස කියන්නේ මොකද්ද? තපස කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර නේද? අර ඇටමාලේ ගනින වයසට ගිය වයෝ වෘද්ධ ඒක නෙමෙයි තපස කියන්නේ. ඒ තාපසේ උනේ. තපස කියන්නේ නොගැලපෙන දේ නොකිරීමයි. විෂමචර්යාවේ නොයෙදීමයි. දැන් අපි හිතමු ඔන්න අපේ රටේ ජනාධිපතිතුමා හිතමු. දැන් අපේ රටේ ජනාධිපතිතුමා මේ ගමනක් යනකොට එතුමට හිතෙනවා ඉතින් එතුමත් සාමාන්‍ය මිනිසෙක්නේ. එතුමට දැන් අපේ රටේ දැන් මේ ජනාධිපතිතුමාට මොකුත් කියනව නෙමෙයි. දැන් අපි හිතමු ජනාධිපතිතුමා මෙහෙම යනකොට ජනාධිපතිතුමාට හිතෙනවා බැහැලා මම සින්දුවක් දාගෙන නටන්න ඕන. ලොජිකලි වැරදිද? වැරදි නෑ. තර්කයට ගලපලා බැලුවොත් වැරදි නෑ. සාමාන්‍ය මිනිස්සෙක් ගැටලුවක් නෑ. ඒකට නිදහස තියෙනවා. හැබැයි අපි ජනාධිපතිතුමාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවද? අන්න තපස. මම දැකලා තියෙනවා මීට කලින් ජනාධිපතිවරු ෆේල් වෙච්ච තැන්. දූරයෙන් පහ වෙනකන් ගැහුවා වට. දැක්කද? යමක් බුදුරජාණන් වහන්සේ බුදුමින් වදාළද ඒ නොකිරීම ආපස්සට එනවා. මේ රටේ රාජ්‍ය නායකයෝ හම්බෙන ගානේ ඔබ වහන්සේලා දසරාජ ධර්ම උගන්වන්න. ඒව නැතිකමයි නායකත්වය හිමි වෙන්න හේතුව. දැන් අපි උදාහරණයක් කියමු. අජ්ජවං මජ්ජවං. ආයකත් මං ගන්නම්. අජ්ජවං කියන්නේ ඍජු බව. මජ්ජවං කියන්නේ මෘදු බව. දැන් නායකයෙකුට ඍජු බව තියෙන්න ඕනේ. ඒ කියන්නේ පැන වූ නීති. මේක මේ අරයා නිසා වෙනස් වෙනවා. මෙයා නිසා වෙනස් වෙනවා. එහෙම එකක් නැහැ. ඍජුයි. ඍජු ගති ගුණ වලින් හෙබි. නරක නැහැ. හැබැයි ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දෙනවා මජ්ජවං මෘදු විය යුතුයි. ඒ කියන්නේ මනුෂ්‍යත්වය පෙරටු කරගෙන කරුණා බරිතව යම් කරුණු මනුෂ්‍යත්වයෙන් දැකිය යුතුයි. දැන් උදාහරණයක් වුණ මම කියනවා මගේ සේවක පිරිසක් ඉන්නවනේ මම කියනවා ඔයාලට සෙනසුරාදා මෙදා නිවාඩු නැහැ. මොකද සෙනසුරාදා අපිට ස්පෙෂල් ඩියුටි එකක් තියෙනවා. ඔයාලා සෙනසුරාදා ඉන්න ඕන. දැන් ඔන්න ඍජු තීරණයක් ගත්තා. කාටවත් යන්නත් බෑ. හැබැයි එක කොල්ලෙක් ඇවිත් මට කියනවානේ අනේ සර් අම්මට අසනීපයි. මේ බොරුද බලන්න අම්මා කියලා මට ඔප්පුත් කරලා පෙන්නනවා මට කෝල් එක උතරන් දීලා. මට සෙනසුරාදා උදේවරුව ගිහිල්ලා එන්න දෙන්න පුළුවන්ද? මෘදු වෙන්න ඕන. අනිත් අයගේ සහයෝගයෙන් අනිත් අයට ඒක පවසලා ඒගොල්ලන්ට කියලා එයාට අවකාශය දෙන්න ඕන. එහෙමනම් මට කියන්න අද්දයි ඉඳන් රසායනික පොහොර තහනම් කියන එක හරියද? කාටවත් ගහනව නෙමෙයි. මේ තමයි අපේ වටින නායකයින්ට වැරදුණු තැන්. මම ස්වාමීනි මේ රටේ බදු මුදලින් ජීවත් වෙලා ඉගෙනගෙන බදු ගෙවලා ස්වාධීන රැකියාවක් කරන කෙනෙක්. ඒ නිසා මම කිසිම කෙනෙකුට බය නැහැ. මම ඒකයි මම මේ නායකයින්ට ආදරේ නිසා. ඇයි අපි හැමෝම ආදරෙන් තමයි මේ නායකයෝ ගේන්නේ. ආදරෙන් ගේන නායකයාට වරදිනකොට රිදෙනවා. ඒවා රිදෙනවා. ඒ නිසා ඔන්න පොඩි ආමඳුරනේ දසරාජ ධර්ම කියලා දෙන්න අනාගතේ එන නායකයින්ට. කවුරු වෙයිද දන්නේ ඉස්සරහට? ඉස්සරහට තව අවුරුදු 50 60ක් යනකොට මේවා කවුරු වෙයිද දන්නේ? අපි දන්නේ නැහැ. දැන් මේ යන ක්‍රමානුව. එතකොට මේ සාහිත්‍ය රැඳිලා තියෙන්නේ කොහෙද? සාහිත්‍ය රැඳෙන්නේ හොඳට මතක තියාගන්න මේකට තර්ක විතර්ක තිබිය හැකියි. සාහිත්‍ය රැඳෙන්නේ ආගමත් එක්ක. කිසිම රටක සාහිත්‍ය බිහි වුණේ නැහැ. ඒ රටේ මුල් බැසගත් ආගමෙන් තොරව. ඔබ වහන්සේලා එහෙම වුණා නම් කොහෙද තැනක් මට උදාහරණ දෙන්න මම ඒක වැඳලා පිළිගන්නවා. සාහිත්‍ය බිහි වෙන්නෙම ඒ රටේ මුල් බැසගත් ආගමත් එක්ක. ආගමයි සාහිත්‍යයි වෙන් කරන්න බෑ. මොළයයි සුසුම්නාවයි වගේ. ඒක වෙන් කරන්න බෑ. රටක ආගමට ගහ සාහිත්‍ය ඔප්නංවන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගහන්නේ ඔබ වහන්සේලා මතක තියාගන්න මොළයට සුසුම්නාවෙන් විතරක් වැඩ කරන්න බෑ. පුදුම දෙය කියන්නේ අපි ස්වාමීන් වහන්සේ මම මේ සාහිත්‍ය උගන්වන අය දැකලා තියෙනවනේ ආගමට ගහන. උගන්වන්නේ සාහිත්‍ය.
උගන්වන්නේ සිංහල, හම්බ කරන් කන්නේ සිංහල වලින්. ආගමටමනේ ගහන්නේ. හැබැයි අපි උගන්වන්නේ විද්‍යාව. සබ්ජෙක්ට් එක පැත්තෙන් බැලුවොත් අපි වයිති බටහිරට. මම ඔබ වහන්සේලා ඉස්සරහට අවිලා සුපිරි ගණයේ නිරාගමික දේශනයක් දෙන්න ඕන හරිනම්. හොඳ උච්ඡේදවාදී දේශනයක් දෙන්න ඕන. අපි කියන්නේ දොඹෙන් යන්න දෙනවා කියලා. ආයෙ කට අරින්න බැරි වෙන්න එහෙමනම් කියන්න ඕන ඔබ වහන්සේලා ඉදිරියේ. ආත්මයක් නැතය, පරලෝක සැපතයක් උපතක් නැතය, අම්මා තාත්තා කියලා විශේෂයෙන් මම මෙතන හොද්දටම මිත්‍යා දෘෂ්ටිය කියන්න ඕන කෙනෙක් එහෙමනම්. දැන් ඔය 24/7 concept එක ආවේ ස්වාමීන් වහන්සේ බටහිරෙන්. 24/7 concept එක ආවේ බටහිරෙන්. ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ මේ හිතන්නේ මරණින් මතු එහෙම විශේෂ උපතක් නැහැ. බොහෝ අය එහෙම හිතන් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ අපිට ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්න දේ. ඒතකොට ඒගොල්ලෝ කියනවා උපරිම ආස්වාදයේ මේ ජීවිතේ ගත යුතුයි. නිසා ඒගොල්ලෝ කසාද 3-4ක් බඳිනවා. හොඳද? එතකොට ඒගොල්ලන්ගේ මතය දැන් අපි ශ්‍රේෂ්ඨ ධර්මයක දායාදය ලැබපු පිරිස මරණින් මතු ජීවිතය ගැනත් දන්නවා. නිවන් දක්නාතුරු සසරේ වෙන්න තියෙන අනතුරුත් දන්නවා. සතර පාය දන්නවා. දිව්‍ය ලෝක 6 දන්නවා. රූපාවචර අරූපාවචර ලෝක දන්නවා. ඔක්කොම දැනගෙන බටහිර වගේ ඉන්නවා. මූණ ජපන් කඳ ජර්මන් කියන්නේ ඔවට. ඇත්තටම කියන්නේ. දැන් අපි හිතමු සාමාන්‍ය පොඩි වාහනයක් බෙන්ස් එන්ජිමක් දාගෙන දිව්වා කියලා. පුළුවන් ද කරන්න? ඒ නිසා මම අර කියන්න ආපු කාරණේකුත් මම නැවතත් මම කියලා යනවා. මට ඔන්න වෙලාව දීලා තියෙනවා මේ මහත්තුරු 3:20 වෙනකන්. එතකොට තව විනාඩි කීපයක් තියෙනවා. බය වෙන්න එපා, මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මට ඉතින් කතා කරන්න හම්බුන වෙලාවේ උපරිම ප්‍රයෝජනෙ ගන්න එපා අපි අමුතුරනේ නේද? ආයේ මේ වෙලාව ඉතුරු කරන්න කියලා මම කොහේ කතා කරන්නද? මම ඉතින් පන්ති වල නැති හැමදාම කියන එකනේ. පන්ති වල හැමදාම කියන එක. මේ ඊළඟ දේ තමයි දැන් මේ රටේ මේක උඩ පුංචි ළමයි නැති තැනක් නිසා මට බයක් නැතුව කියන්න පුළුවන්. සමලිංගිකත්වය ගැන මාතෘකාව ඇදලා තියෙනවා. මම කරණීයමෙත සූත්‍රයේ මෙන්න මේ පාඩය හිස් මුදුනේ තබාගෙන ජීවත් වෙන කෙනෙක් පුළුවන් උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. මේ පාඩයට විරුද්ධව ඉතින් විරුද්ධව කියලා කියන්නේ විරුද්ධව කියන වචනේ මම ඉල්ලාස් කරගන්නවා. මේක මගේ ඔළුවේ නැති කාලයක් තිබ්බනේ. නොමේරු අවදිය. ඒ කාලේ ඉතින් අපිත් ඉරුවෙන් පොඩ්ඩක් ඔය ඇග්‍රෙසිව් පැත්තට බරයි. මරාගෙන හරි මැරෙන්නම් කියන තැන තමයි හිටියේ. එතකොට ඒවා නැති වෙලා මෙන්න මේ බුදු වදන මගේ හිත නෙව්වා අපේ හාමුදුරනේ. මොකද්ද බුදු වදන? මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. මාතා යතානියං පුත්තං ආයුසක පුත්ත. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා හරි මේ සෙනෙහසක් දැනෙනවා. කියන්නේ හරි ගෞරවයක් උපදින බුදුරජාණන් වහන්සේ ගැන පුතුම විදිහේ කරුණාවක් උන්වහන්සේ වදාරනවා. එක දරුවෙක් ඉන්න අම්මෙක් විදිහට. එක දරුවෙක් ඉන්න අම්මෙක් කොච්චර ඒ ළමයා ගැන කන්සර්න්ද? ඒ ළමයා ගැන එතරම් වූ බැඳීමක් තියෙන මවක් තමන්ගේ එකම දරුවාක් දැස බලන්නාසේ ඒවම්පි සබ්බ භූතේසු. එතකොට අපිට පුළුවන් ද මුස්ලිම් අය හැර කියලා කියන්නේ? අපිට බෑ. අපිට බුදුරජාණන් වහන්සේ අවසරය දීලා නැහැ. අපිට දීලා නැහැ. අපිට අන්‍ය ජාතීන් අන්‍ය පිරිස් කොහොමද වැඩ කරන්න කියන එක අදාළ නැහැ. අපි භාග්‍යතුන් වහන්සේ වදාළ සීමාව ඇතුළේ ඉන්නවා නම් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඉෂ්ට දෙවිවරුවත් අපිට අනතුරු වෙන්න දෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපිට ඉෂ්ට දෙවියෙක් නැහැ. ඇයි? ඉෂ්ට දෙවිවරු අපි දිහා බලද්දී අර එළුවන් කෑමෙන් එළියට ගියා වගේ. නන්නත්තර වෙලා ඈත තැන්වල. කොහොමද දෙවිවරු කොහොමද උදව් කරන්නේ? ඒ නිසා අපි මෙහෙම හිතමු. මේ ප්‍රශ්න මේ එන ප්‍රශ්න මේ අන්තවාදී ගැටලු ඒවා අරවා වේවා මේවා වේවා මේ ගැටලු දිහා ඊටාම මධ්‍යස්තව බලන්න කුමන හෝ කමිටු හෝ කොමිෂන් සභාව හෝ කුමන හෝ දෙයක් නිරීක්ෂණ සභාවක් හෝ කුමක් හෝ පත් කිරීම රජයක යුතුකම. එක
භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ඔබ වහන්සේලා සාහිත්‍ය සහ අනිකුත් කටයුතු ඒ අදාළ දේවල් වල අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ වහන්සේලාගේ සමගි සම්පන්න භික්ෂුන් වහන්සේලාගේ එකමුතුවක් පැවතීම ඒක අංක 2. ඒ වෙනුවෙන් රාජ්‍යත්වයට අනුශාසනා කිරීම අංක 3. මේ පියවර තුන අපිට ගන්න බැරි වුණොත් ස්වාමීන් වහන්සේ අනාගතේ මම එකක් වගකීමෙන් කියනවා. අපේ රට වටන්නේ ෆේක් account මයි. ආයේ ස්වාමීනි දෙකක් නෑ. මම මේ ඉන්ටර්නෙට් එක ගැන හොඳට දන්නේ හින්දා කියන්නේ. අපේ රට වටන්නේ ෆේක් account. ඒ නිසා දැන් සාහිත්‍ය ඊළඟට රසාස්වාදයේ හැමදේටම අමු ඒ කුණු හරප එකතු වෙලා තියෙනවා. ඔබ වහන්සේලා දැක්කද දන්නේ නැහැ. මම මේ ළඟදිත් දැක්ක එක සින්දුවක් අමු කුණු හරපයක් දාලා තියෙනවා. ප්‍රසිද්ධ කරනවා. ඒවා යනවා මෙහෙම අවකාශය යනවා. දැන් අපි මම දැන් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. චිත්‍රපටයේ දර්ශනයට කලින් අපි ඒක රැඟුම් පාලක මණ්ඩලයකට පෙන්වන්න ඕන. පෙන්ලා අවසරය ගන්න ඕන. පරිදි වචන තියෙනවද මොනවද කියලා. දැන් මේ රැඟුම් පාලක මණ්ඩලයක්වත් මොකුත් නැහැ. ඕනම මන්ද බුද්ධිකයෙකුට සින්දුවක් කරලා ඒක මේ ප්ලැට්ෆෝම් එකට දැම්මේ ඒකේ. ඒකටම හරියන මන්ද බුද්ධික කෙල්ලෝ කණ්ඩායමක් ඉන්නවා රෙදි කඩාගෙන දඟලනවා TikTok එකේ. දැන් උන්ට නම් අනාගතය ගැන හැඟීමක් නැහැ කියමුකෝ. දැන් තමන්ගේ රෙද්ද ගලවගෙන දඟලද්දී තමන්ගේම දරුවෝ තව අවුරුදු 20කින් විතර අම්මේ මොකද මේ එදා ඔයාලට වෙලා තියෙන්නේ කියලා අහයි. මේ බලන්නකෝ අම්මේ ඔයාලට මෙහෙම එකක් හම්බුණා මේ බලන්නකෝ ඇයි ඔයාලට මෙහෙම එකක් උනේ කියලා. ඒ ළමයින්ට ඒ ළමයිගේ යාළුවෝ ඒවයි මචං උඹේ අම්මගේ නියම එකක් හම්බුණා මේක බලපන්. නෑ මම මේ කියන්නේ ඇත්තම ඇත්ත. ඔබ වහන්සේලා කල්පනා කරන්න මේක නෙමෙයිද වෙන්නේ කියලා. මට බය මේ වගේ අවබුද්ධික පිරිසගේ දරුවෝ එනවනේ පාසල් වලට. ඒතකොට ඒ දරුවෝ පොඩි කාලේ ඉඳන් දකින්නේ ස්වාමීන් වහන්සේ මේවා. ඒ දරුවන් අතරට කොහොමද යවන්නේ ඔයගොල්ලන්ගේ දරුවෝ? ඒ නිසා භයානක අනතුරක ගිලෙමින් ඉන්නවා අපි. අපිට අනතුර වැටහෙයි කියලා හිතනවා. මතු අනාගතයේ මහා සංඝරත්නයේ ආරක්ෂාව සඳහා නායක කාර්යකාන්දීන්ගේ අවධානය යොමු වේවා. ඊළඟට අපිට සංඝ පීතෘන් වහන්සේලා සුදුසු ස්ථානවලට සුදුසු පීතෘන් වහන්සේලා පත් වෙමින් තියෙන අපිට සතුටක්. උන්වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. පොඩි හාමුදුරන් වහන්සේලාට යන්න කලින් එකක් කියලා යන්නම් පුළුවන් නම් ඔළුවේ තියාගන්නවද? ඔව්. මම ඉතින් ආදරේ වහන්සේලාට ඒකයි මම මේ යන්න කලින් කියන්නේ ඒක. මොකද අරහත් දජේ දරාගෙන ඉන්නවා දැකීදී මට හරි සතුටුයි. මේ ෆෝන් එකෙන් පරිස්සම් වෙන්න. ඔබ වහන්සේලාගේ ඇතැම් කරුණු වලට අපිටත් කට උතර නැති වෙනවා. අපිට කට උතර නැති වෙනවා. පින් සිද්ධ වෙයි අපිව නිහඬ කරන්න එපා. අපිත් නැති වුණොත් ඔබ වහන්සේලා තනි වෙනවා. ඒක මතක තියාගන්න. ඇත්තටම ආදරය කරන අය නැති කරගන්න එපා. තේරුණාද? ඒක එහෙම තියාගන්න. ෆෝන් භාවිතය ගැන නායක හාමුදුරන්ගෙන් අහලා උන්වහන්සේලාගේ අවසරය ඇතුව ඒ කරන දෙයක් මම දන්නේ නැහැ. මං භික්ෂුන් වහන්සේලාගේ විනය ඇතුළට බෙන කෙනෙක් නෙවෙයි. ඒ නීති වලට හිස නමන්න. සප්ත අපරිහානීය ධර්ම මතකයිද? පැන වූ නීති වෙනස් කරන්නේ නැහැ. ඊළඟට ඔබ වහන්සේලා ભેද බින්න වෙන්න එපා. සමගියව රැස් වෙලා සමගියව කතා බස් කරලා සමගිය විසිර යන්න ඕන. එහෙම වුණොත් තමයි මේ සමාගමේ මේ පිරිස රැකෙන්නේ. ඉතින් මට අවස්ථාව සලසලා දුන්නු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම දෙනාට පිං දෙනවා. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේකත් මට කියන්න ඕනේ. ඉතින් මට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා මේ දලදා මාලිගාවෙන්. ඒ තමයි මයුර බණ්ඩාර. මයුර මට බොහෝ කල්යාණ මිත්‍ර උපකාර කරනවා. ඉතින් මයුරටත් දීර්ඝායුෂ පතනවා. මම එනකොට මගේ රියදුරු මහත්තුන්ට කිව්වා මේ මයුර මොනවා හරි දෙයකට මට කතා කළොත් ඒ පණිවිඩය නොලහා කියන්න. ඇයි? හොඳ මිතුරු රැක ගන්න ඕන. ඒ නිසා ඔබ වහන්සේලාගේ සංඝ සමාජය ඇතුලේ හොඳ මිතුරු හදන්න. රංකොත් වෙහෙර හදලා පූජා කරන වෙලාවේ පරාක්‍රම බහුව රජතුමා මොකක්ද දන්නවද කිව්වේ?
පොඩි හැමතුරනේ පරාක්‍රම බාහුල රජතුමා කියනවා මට යුද්ධ දිනුවට වඩා සතුටුයි කියනවා සංඝයා සමගි වුණ එකට. ඒ කාලේ රජවරු සංඝ සමාජයේ සතුට මේ සමගිය දැකලා කොච්චර සතුටු වෙලාද? සද්ධාතිස්ස රජතුමා අපේ ආමඳුරනේ කටින පින්කමක් කරනවා. ඒ වස් මාසෙ 3 ඒ මාස 3 එතුමා සිල් ගන්නවා. ඊළඟට තව සමහර රජවරු ඉඳලා තිනවා කටින 30 ගාණක් කරපු 20 ගාණක් කරපු. අද මේ එකෙක්වත් කටිනයක් කරන්නේ නැහැ නේ. මං ඇත්ත කියන්නේ. අපි මේ අනේ මේ අපේ මිනිස්සු කියවට හරියන්නේ නැහැ. මහ පොළොවේ මිනිසා මහ පොළොවෙන් උපන් මිනිසා. ඉතින් මේ පොළොවේම තමයි කටින පින්කම් ටික තියෙන්නේ. කරන්න ඕන. ඒවට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන. එහෙම එපැයි මේ ශාසනය පවත්වාගෙන යන්න. මේ තව විනාඩි 4ක් තියෙනවා. එපා වෙලා ඉතින් මේ මිනිහව නම් ආය අස්ගිරිය පැත්ත බලත්තක ගෙන්න ගන්න හොඳ නැහැ කියලා හිතනවද දන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයට අයිති කොටස් දෙක කියන්න කිව්වොත් බුද්ධ ශාසනය කොටස් දෙකකින් කියන්න කිව්වොත් මොකක්ද? ධර්මයත් විනයත්. ඒකනේ පළමු ධර්ම සංගායනාවේ ආනන්ද මහරහතන් වහන්සේ ධර්මයේ සජ්ජායනා කරලා උපාලි මහරහතන් වහන්සේ විනය සජ්ජායනා කළේ. එතකොට මේ ශාසනයේ ආයුෂ ඔය කරුණු දෙක මත තීරණය වෙනවා. යම් තැනක විනය පිරී ගියොත් එතන බුද්ධ ශාසනය නෑ. විනය පිරී යනවා කියන්නේ විනය කඩ නොවී පවත්වා ගැනීම නෙමෙයි. වැරදි කොනින් අල්ලන්න එපා. විනය කඩ වෙනවා. හෙලි කර නිවැරදි විය යුතුයි. ඒකට තමයි විනය කර්ම තියෙන්නේ. දැන් විනය කර්ම කරන්නේ මේ නිරාගමිකයෝ ටිකනේ. දැන් භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කරන්නේ අපේ රටේ නිරාගමිකයෝ ටික. පිටරට ඉන්නවා මම දැකලා තියෙනවා ස්වාමීනි ඔය නිරාගමික කියන පිරිස හරිය අහිංසකයි. පිළිගන්නකෝ වහන්සේලා හරියම අහිංසකයි. පල්ලියට යන්නෙත් නැහැ. දානයක් මානයක් දෙන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා පොඩි ෂොට් එකක් දාගන්න හැන්දෑවට. ඔහේ ඉන්නවා කාටවත් කරදරයක් නැහැ. බලන්න දෙපැ මෙහි. අපේ රටේ නිරාගමිකයන් කියන්නේ බෞද්ධ විරෝධියෝ. ඒක මතක තියාගන්න. අපේ රටේ නිරාගමික කියලා පිරිසක් නැහැ. ඉන්නේ බෞද්ධ විරෝධියෝ. දැන් ඒ කාලෙත් හිටියා. දැන් අජිත කේසකම්බල, පූර්ණ කස්සප, පකුද ගච්ඡායන, සංජය බෙල්ලට්ටිපුත්ත ඔය විදිහට හිටියානේ මේ ශාස්ත්‍රවරු. ඒ අයගේ තිබ්බා ඔය විෂන් එක සමහර අයගේ. උච්ඡේදවාදයේ තිබ්බා. එතකොට මේ ශාස්ත්‍රවාදය එහෙම ඊළඟට විභජ්‍යවාදය මම කියන්නේ මේ වාද පටලව ගන්න නැතුව දැන් අපේ සමහර ළමයි අපේ පන්ති වල මට චිත්ත වෙනවනේ හැමදෙන්නේ අපිට අපේ ළමයි වෙනවා සර් ඩයිනෝසරයෝ ගැන ඇයි බුද්ධ දේශනාවල නැත්තේ ඇත්තටම අහනවා මගෙන් මං කියනවා එතකොට බුදුවරු වදාලේ වැදගත් දේ විතරයි දැන් බුදුරජාණන් වහන්සේ ඩයිනෝසර වර්ග වදාල්ලා කියලා අපිට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ අනෙකුත් සත්ව විශේෂ ගැන වදාරලා කියලා ඒකට ප්‍රයෝජන නැහැ. ඒක මේ සාමාන්‍ය කාම ලෝකයේ ගිහියන්ට කරන්න පුළුවන් දේවල්. ඒවල තමයි සූලොගිස්ලා ඉන්නේ. ඒගොල්ලෝ කරන්න ඕනට බුදුවරු කරන්නේ නෑනේ. හැබැයි බුදුවරු වදාලා කන්ද පිරිත ආරක්ෂාවට. විරෝපක්ක, ඒරාපත, කන්නහා ගෞතමකේහිච තියනවා නේද එහෙම? විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්නහා ගෞතමකේහිච සර්පරාජ කුල 4 වදාලා අද ගමක ගිහිගෙන් ගිහිල්ලා අහන සර්පය කුල කීයක් ඉන්නවද කියලා ඒ නිසා ඔන්න මම බැහැලා යනවා බැහැලා යන්න කලින් ඔබ වහන්සේලාගෙන් වැදලා ඉල්ලනවා පන්සල වෙන්දේසි වලට විතරක් සීමා කරන්න එපා පන්සල ස්ටේජ් ඩ්‍රාමා වලට විතරක් සීමා කරන්න එපා පන්සල මියුසිකල් ෂෝ වලට විතරක් සීමා කරන්න එපා. ස්වාමීනි පන්සලෙන් ධර්මයේ දෙන්න. ඉරිද හැන්දෑවට පණ තියෙන කොල්ල කෙලට එකක් එකතු කරන්න. උන් ටිකට එන්න කියන්න පන්සලට. එක සූත්‍රයක් කියලා දෙන්න. එක සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. අමාරු දෙයින් පටන් ගන්න එපා. උන්ට එක පාට පටිච්ච සමුපාද දේශනාවක් දෙන්න එපා.
බලෙන් සිල් ගන්නවන්න එපා. ධර්මයේ තියෙනවා බලෙන් සිල් ගත්තොත් කෙට්ටු වෙනවා කියලා. බුදුරජාණන් බුද්ධ දේශනාවක්. බලෙන් ඇදගෙන යන්න එපා ඌ කෙට්ටු වෙනවා. සිල් ගන්න එන අයට ලකුණු දෙන්න එපා. මෙන්න මේවා අපි කරන වැරදි. මල් වට්ටියට ලකුණු දෙන්න එපා. එතනින් වෛරක්කාරයෝ හැදෙනවා. උගන්නන්න මල් ටික උඩු අතට හරවලාගෙන ගේන්න කියලා. බොහොම හොඳයි පුතා කියලා ඔළුව අත ගන්න. එතකොට දායකයෝ එනවා. දැන් පන්සලේ කෘත්‍ය අපි හරියට පටන් ගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාගේ සිත් සතන් එළිය වේවා. ඔබ වහන්සේලාට ධර්මයේ උතුම් ධර්මයේ ආශිර්වාදය ආරක්ෂාව සැපත සැලසේවා. සම්‍යක් දෘෂ්ටික දේවරු ඔබ වහන්සේලාව ආරක්ෂා කරත්වා. මමත් මේ ඊපෙරේදා කටින පින්කමක් කළා. ඒ පිනෙන් මම රැස් කළ යම් පුණ්‍ය ධර්මයක් වේද පින්වත් අනුනායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රදාන සියලු භික්ෂුන් වහන්සේලාට ඒ පින අනුමෝදන් වේවා. ඔබ වහන්සේලාගේ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවදායක වේවා. ඔබ වහන්සේලාගේ නිවන් මඟ බාධා රහිත වේවා. ඔබ වහන්සේලාට මම මගේ වන්දනාව පුද කරනවා. ඒ වගේම මට මේ අවස්ථාව හදලා දුන්නු සියලුම අපේ ගිහි උපාසක උපාසිකා පිරිස, ඒ වගේම මේ දායක දායිකාවෝ, ඒ වගේම මේ මොහොතට ආව සම්භාවනීය පිරිස, ඒ සියලු දෙනාටත් ආචාර්ය සමාචාර්ය පුද කරනවා. පින්වත් අනුනායක හිමි සඳට නිදුක් නිරෝගී චිරජීවනයේ පතනවා. ඔබ වහන්සේ දැක්ම නැවතත් මම කියනවා අපට හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේට සියලු යහපත සැලසේවා, ජයක්ම වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.